හායි යාළුවනේ මෙන්න අලුත් අයිටම් ටිකක් ගෙනාවා. මේ ඇම්ප් එකක් තියෙනවා මෙතන ගෙදර සාමාන්‍ය ගෙදරට අහන්න පුළුවන් විදිහට සුපීරියර් බේස් එකක් වදින ඉන්දියන් IC තියෙන LA4440 කියන IC එක තියෙන ටිකට් විකුණන කෙනෙක්ටත් හොඳයි මේ ඇම්ප් එක. ඒ වගේමයි පොල්කටු බිස්නස් ඒ වගේ මේ යකඩ බඩු එකතු කරන ඒ වගේ කෙනෙකුටත් සුපිරි මේකට වෝල්ට් 12 දෙන්න තියෙන්නේ. 12 සප්ලයි වයර් තමයි මේ තියෙන්නේ. සප්ලයි කියන්නේ මේ නම් මේ ඇම්පියර් එකමාර ට්‍රාන්ස්ෆෝමර් එකකින් දීලා තිබුණේ. ඒ හින්දා ඇම්පියර් එක වැඩි කරන්න මේව කරලා තිබ්බේ. මේ වෝල්ට් 12 මේකට දෙන්න ඕනේ සිංගල් සප්ලයි. මේ බැටරි එකකින් දෙන්න පුළුවන්. මේ ස්පීකර් අවුට් දෙක මේ තියෙන්නේ වයර් දෙක. මේකට ක්ලිප් ටික හයි කරන්න ඕනේ පාසලා දෙන්නම්. මේ වොලියුම් එක මේක වොලියුම් එක මේක බේස් ට්‍රිබල් මේ බැලන්ස් ඒ ටික එහෙම තියෙනවා. ඊට පස්සේ ඒක ඉන්දියන් IC තියෙන සුපිරියටම වැඩ කරන ඇම්ප් එකක් ඕන නම් මේ මෙතන IC එක තියෙන ඒ IC එකේ මේ මෙතන මේ පේන්නේ අංක වගේක් ගහලා ඒකයි මේක LED වලට දෙන්න පුළුවන් ධන සප්ලයි එක. ඒකෙන් LED හයි කරගෙන ඉන්නලා වොලියුම් එකට දීපුවාම වොලියුම් එක ඊට පස්සේ වොලියුම් එකට LED ඩිස්ප්ලේ එකක් විදිහට වැඩ කරනවා. මේකට ඉන්න එක දෙන්න පුළුවන්. ඉන්න ඒකට ක්ලිප් ටික හයි කරලා දෙන්න. ක්ලිප් කියන්නේ මේ හෝල්ඩර් ටික හයි කරලා දෙනවා. මේක සාමාන්‍ය මේ ඇම්ප් එක සුපිරිම ක්වොලිටි එකක්. මේක සුපිරියටම වැඩ කරන ඉන්දියන් IC එක තියෙන කිසි කෙනෙකුට බය වෙන්න දෙයක් නැහැ. අනිත් එක මේ අනිවාර්යෙන් කියන්න තියෙන දෙයක් මේ සල්ලි ඉස්සල්ලා මේ බැංකුවට ට්‍රාන්ස්ලේට් කරලා මේ ට්‍රාන්ස්ෆර් කරලා ඉවරලා වැරදුනා ට්‍රාන්ස්ෆර් කරලා ඉවරලා ඒකේ බිලේ සල්ලි දාන එකේ බිලේ මේ ෆොටෝ එකක් මට WhatsApp එකට දාන්න. WhatsApp මේ වීඩියෝ එකේදී නම්බර් එක දාලා තියන්න. මේ ඒකට දාන්න WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඉවරලා මේකේ ෆොටෝ එකක් එවන්න. එතකොට මේ අනිත් එක ගම ඇඩ්‍රස් එක මේ ළඟ තැපැල් කාර්යාලයේ ඒක දිස්ත්‍රික්කයේ ටික මේ ඕනේ. ඒ ටික දාන්න ඕනේ මේ ගෙදර මේ ඇඩ්‍රස් එකත් එක්ක වැඩ කරන ෆෝන් නම්බර් දෙකකුයි. එච්චරයි මේක එහෙම තියෙනවා එතන එක. ඊළඟට තියෙනවා ඔන්න කාටත් මේ මීයන්ගෙන් කරදරයක් වෙලා තියෙන එකට මාරම් විසඳුමක් මං ගෙනාවා. මේක ඉතාමත් සාර්ථකයි. මං ඒක හදලා බලලා තිනවා. මේක අපිට හෙන්නේ මේකේ ශබ්දය. මේ සාමාන්‍ය මේක ඉන්දියන් බඩු මම දාලා තියෙන්නේ මේකට. ඉන්දියන් සුපිරි ක්වොලිටි ඒ බඩු ටික මේ කොපර් බෝඩ් එක අපි හදන්නේ. කොපර් බෝඩ් එක printed බෝඩ් එක සම්පූර්ණම මේ සුපිරියටම තියෙනවා. මේ ඉන්දියන් මේ ට්‍රාන්ස්ෆෝමර් එක හොයාගන්න බැරි වෙච්ච හින්දා තමයි මේ චයිනා එකක් දාලා තියෙන්නේ. ඒකත් ඔරිජිනල් එකක්. මේක තියෙනවා සාමාන්‍ය මේක සම්පූර්ණ හයි කරලා ඉවරයි. මේක බොක්ස් එකකට අමුණන්න තියෙන්නේ. මේක බොක්ස් එකකට අමුණලා ඔයාලට ඕන නම් ගත්ත හැකි. මේක 230ටම ගහන්න තියෙන්නේ. සම්පූර්ණයෙන්ම 230ට මේක ගහන්න තියෙන්නේ. 3500කින් මේක ගන්න පුළුවන් ඔයාලට. ඕන කෙනෙක් ඉන්නවනම් ඕඩර් එකක් දාන්න බොක්ස් එකකට අමුණලා දෙනවා. අපිට ඇහෙන්නේ සාමාන්‍ය හර්ට්ස් 20000 40000 අතර තමයි යන්නේ. හැබැයි මේ සුපිරියටම වැඩ කරන එකක්. ලේන්නු මීයෝ කරදරයක් වෙලා ඉන්නවනම් මදුරුවොත් යනවා. සුපිරියටම වැඩ කරන එක මේකේ හොඳටත් තියෙනවා. මේකට මට අමතකුණා එකක් දාන්න. මේකට මේ වැඩ කරනවා ට්‍රාන්ස්ෆෝමරෙන් කරන්ට් එක එනකොට මේ LED ලයිට් එකක් දාන්න බැරි වුණා. ඒකත් දානවා. මේකේ පොඩි අඩුපාඩුවකට ඒක බොක්ස් එක අමුන්නකොට ඒක දානවා. මේක ඇතුලේ සම්පූර්ණ පියුස් එක තියෙනවා. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි මේවන මේ බොක්ස් එකට දාන්නේ පියුස් එක ගලවලා පියුස් එක ගියොත් එහෙම මෙයා කරන්න පුළුවන්. අනිත් එක මේක ගහලා තියෙන්නේ IC එක ඕන කෙනෙකුට රිපෙයාර් කරගන්න IC එක ගියත් මේ ක්ලිප් එකෙන් ගලවන්න තියෙන්නේ. ක්ලිප් ගහලා තියෙන්නේ. මේ ගලවන්න නම් පෙන්වන්න බැරි වෙයි. තනි අතින් වැඩ කරන්න අමාරුයි. අනිත් එකෙන් ෆෝන් එක ළඟ ඉන්නේ. මේ ක්ලිප් එක මෙන්න IC එක. මේ IC එක ගහනකොට අනිවාර්යෙන් මෙහෙම ගහනවා නම් මේ සීසර් ප්ලේට් එක අමුල්ලා තියෙන පැත්තට මේකේ තියෙන IC එකේ තියෙන මේ කට්ටයක් වගේ ඒ කට්ටේ යට පැත්තට හිටින්න අමුණන්න ඕනේ. තියෙන විදිහට මේක බලලා මේව කරන්න ඕනේ. NE 555 ඔරිජිනල් IC එක තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. තනියතෙන් කරන්න බෑ ඒක පහම තිබ්බා වගේ. ඒක දුන්න හැකි 3500කට. මේක ඔරිජිනල් මේ ඉන්දියන් එකේ බඩු තියෙන ඔක්කොම ඉන්දියන් බඩු. සම්පූර්ණ ලෝකල් නෑ. සාමාන්‍ය මේක දුන්නේ 3500යි.
ඕන කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාලා ඉල්ල WhatsApp මැසේජ් එකක් දාන්න. නම්බරේ ඉතින් දාලා තියන්නම් වීඩියෝ එකේ. තව එකක් තියෙනවා හදාගෙන යනින් ගමන් තියෙන්නේ. STK වොට් 200. වොට් 200 සුපිරි බේස් ක්වොලිටි එකක් ගන්න පුළුවන් සුපිරි ඇම්ප් එකක්. මේක මම චෙක් කරුවා. මේ මට දැන් බඩු ටිකක් ගන්න ඕන වුණා. ඒක කඩ වහලා තියෙන්නේ. අද දවසේ කඩ වහලා. මේ සෙනසුරාදානේ අද. පොය දවසනේ අද. ඒ හින්දා සෙනසුරාදා නෙමෙයි සෝරි. පොය දවසනේ ඊයේ මම මේක බඩු ගෙනාවේ. ගිහිල්ලා ඇල්ලා ඒක ටිකක් අමතක වුණා. මේ බෝඩ් එකට කන්ඩෙන්සර් දෙකක් ගේන්න මේකට 4700 UF දාන්න ඕනේ. මම නිකන් චෙක් කරන්න ඕනේ හින්දා 1000 UF දැම්මා. මේ එකක් පිපුරුවා. කන්ඩෙන්සර් එකක් පිපුරුවේ. මේ IC එක සුපිරියටම වැඩ කරන IC එකක්. මේ STK කියන්නේ සුපිරි බේස් එකක් ගන්න පුළුවන්. වොට් 200 මේකේ තව මේ ටික හදන්න තියෙනවා. තව කියන්න ඕන දෙයක් තියෙනවා. සම්පූර්ණ කාගාව හරි මික්සර් එකක් තියෙනවා නම් මික්සර් එකෙන් මේ ෆ්‍රී ඇම්ප් එකක් ඕනේ නැහැ නේ. මේ ඇම්ප් එකට වොට් 200ක් තියෙන එකේ. එතකොට මේ ඇම්ප් එක විතරක් ගන්නත් පුළුවන් කට්ටිය ඕන නම් ඇම්ප් එක විතර ෆ්‍රී ඇම්ප් එක නැතුව ඇම්ප් එක විතරක් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එහෙම ඕනනම් එහෙම මැසේජ් එකක් දාන්න. එහෙමත් හදලා දෙනවා. මේකේ මිල ගණන් නම් කියන්න බෑ. සම්පූර්ණ කම්ප්ලීට් කරලා ඉවරලා තමයි මිල ගණන් කියන්න වෙන්නේ. එතකන් ඉතින් රැඳිලා ඉන්න දැනට ඕන නම් මේ ඇම්ප් එක විතරක් ඕන අය ඉන්නවා නම් එහෙම මැසේජ් එකක් දාන්න. දාලා මේවා කරලා දෙනවා. මේක ස්ටීරියෝ ඇම්ප් එකක්. සුපිරි ක්වොලිටි. මේකත් ස්ටීරියෝ ඇම්ප් එකක් ඈ. බය වෙන්න දෙයක් නැහැ. මේකත් වැඩ කරනවා සුපිරියටම. I think ඉන්දර වගේ වැඩ කරන මේවා රිපෙයාරින් කරන් මං ඕන කෙනෙක් ඉන්නාන සවුත් උනත් රිපෙයාරින් උක් කරනවා. කිසි දෙයක් බය වෙන්න එපා. මම්ම හදන හින්දා මේ වගකීමක් ඇතුව මේව කරනවා. ඒ හින්දා ඕන දෙයක් කර හැකි. රිපෙයාර් පව ඔක්කොම තියෙනවා. මේ ඔයාලට ගන්න කෙනෙක් කැමති කෙනෙක් ඉන්නවනම් මේව ගන්න. ක්ලාස් D amp වගේ නෙමෙයි මේවා සාමාන්‍ය STK එකේ මේකේ IC එක සවුත්තු වෙන්නේ සාමාන්‍ය අවුරුදු 5ක් විතර ඔයාලට දවස ගානේ දාලා තිබ්බත් අවුරුදු 5ක් විතර සින්දු අහන්න පුළුවන්. කැරෝකි සපෝට් කරන්න ඒකට මේ ඒක මයික් සෙට් එකක් ගහලා මම වන්නම් වෙනම. ඒ සෙට් එක වෙනම ගහන්න ඕනේ. මේ බෝඩ් එකේ නෑ. ඒ ටිකයි කන්ට්‍රෝල් දෙකයි ඔක්කොම දාලා ඉවරලා සාමාන්‍ය මිල නම් කියන්න බෑ දැනට. මිල නම් ටිකක් අධිකයි මේවේ. STK IC එක විතරම මේක රුපියල් 2100ක්. මේ STK IC එක විතර. මේක ඔරිජිනල් එක. තව තියෙනවා මේක නම් චයිනා එකක් මේ IC එක. කියන්න මේ චයිනා ඔරිජිනල් එක. මේ චයිනා එකේ ලෝකල් එක තියෙන 1200යි. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවනම් චයිනා එකේ ලෝකල් එක දාලා උනත් හදලා දෙන්න පුළුවන්. හැබැයි ඉතින් මං වගකීමක් බාර ගන්න නැහැ. ඉතින් අනිත් එක කියන්න හිටියේ මම මේක චෙක් කරන්න ඕන හින්දා මේ විදියට ඇමුණුවේ. මේකට සම්පූර්ණයෙන්ම මේ සවුන්ඩ් අවුට් වලට පියුස් දාලාමයි දාන්නේ. මේ එහෙම කරන්න හේතුව මේ හදිසියේදී ඇම්ප් එකේ ගැටලුවක් වෙලා ෂෝට් එකක් වෙලා IC එක පිපුරුවොත් එහෙම ස්පීකර් වලට වෙන හානිය නතර කරන්න. පියුස් එකන මෙයා වෙන්නේ. නැත්නම් ස්පීකර් ෂෝට් වුණොත් මේ IC එකත් පිච්චෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඒක නතර කරන්න එක තමයි පියුස් දාන්නේ. පියුස් වල ක්ලිප් දාලා මේව කරනවා. පියුස් එක ගලවලා අයින් කරන්න පුළුවන් විදිහට. එහෙමයි මේක හදන්නේ. මේ සාමාන්‍ය මේක නම් ගාණක් යයි. හැබැයි ඉතින් ක්ලාස් D amp ගන්නවට චයිනා amp වලට වැඩිය සුපිරි ක්වොලිටි එකක් තියෙන බේස් ක්වොලිටි එක. I think ගෙයත් දෙදරන්න මේව කරන්න පුළුවන් භාණ්ඩයක් මේක. පොඩියට වගේ වුණාට මේක IC එක සාමාන්‍ය වෙන size. මේකට හීට් සින්ක් එකක් නම් මන් දෙන්නේ නැහැ. හීට් සින්ක් එක කමුණ ගන්න ඕන මේ ඩිලිවරි කරනකොට නැත්නම් ඒවා කඩනවා. IC එකේ පින් ටික කඩනවා. ඒ හින්දා හීට් සින්ක් එක කමුණ ගන්න ඔයාලා අරගෙන. එහෙනම් ඒක කියන්න ඕන දෙයක්. කිසි අවුලක් නැහැ. මේක සුපිරියට වැඩ කරනවා. මම චෙක් කරලා බැලුවා. මේ ඇම්ප් එක විතරයි අමුණලා තියෙන්නේ. මේ ටික නම් ෆ්‍රී ඇම්ප් එකේ අමුණගෙන යනින් ගමන් තියෙන්නේ. ඒක අමුණලා වෙලා ඔයාලට මම මිලක් යන ගාන බලලා මේ සාධාරණ විදිහකට මම මේව කරන්න. මිල කියන්නම්. එතකන් රැඳිලා ඉන්න. මේක නම් සම්පූර්ණව කම්ප්ලීට් කරලා තියෙන්නේ. ඒකේ ක්ලිප් ටික විතරයි අමුණන්න තියෙන්නේ. ඒ ටික දෙනවා. අමුණලා. මේක දෙනවා 3500යි. 3500 නේද කිව්වේ? 3500යි. 3500යි. මේක දෙනවා 3500යි. මේක දෙනවා. ඒකත් 3500යි. මේක සුපිරිම එකක්. ඉතින් 624 ගහලා අවුරුද්දක් දිව්වත් දුවන්න පුළුවන් සුපිරි භාණ්ඩයක්. ඉතින් මීයෝ කරපොත්ත හුණ මොකෙක්වත් එන්නේ නැහැ. ක්වොලිටිම බඩු තියෙන්නේ. ඉතින් ඒක කියන්න ඕනේ. ඕන කෙනෙක් ඉන්නා නම් මාස 3ක වොරන්ටි එකකුත් එක්ක ඕනනම් ගන්නත් පුළුවන් මේක. එතකොට නම් චුට්ටක් මිල වැඩි වෙනවා.
මේකත් එහෙමයි. මේකෙත් ඒ කොමන්ත් එක දුන්නේ නැහැ කිසි ගැටලුවක් නැතුව. එහෙනම් ඉතින් අදට ඉවරයි. මේ එහෙනම් නතර කරනවා. හැමෝටම සුබ දවසක්.